වකුගඩුවල ගල් හැදුනොත් ඒක මොනතරම් වේදනාකාරීද කියලා අත්විඳපු අය දන්නවා. ගොඩක් අය මේකට සැත්කම් කරන්න බයයි. අද මම ඊසි ලේසි channel එකෙන් ඔයාලට කියලා දෙන්නේ කිසිම අතුරු ආබාධයක් නැතුව වකුගඩුවල ගල් දිය කරන මුත්‍ර මාර්ගයෙන් ඉවත් කරන්න පුළුවන් ඉතාම බලවත් සිංහලත් බෙහෙතක් ගැන. ඒ තමයි අක්කපාන පානය. කොහොමද මේ ගල් හැදෙන්නේ? ඇයි අපේ වකුගඩුවල ගල් හැදෙන්නේ? ප්‍රධානම හේතුව තමයි ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වතුර නොබීම. ඒ වගේම ලුණු අධික කෑම, අධික ලෙස මස් වර්ග කෑම සහ මුත්‍ර වේගය දරා ගැනීම වැනි හේතු නිසා මුත්‍රවල තියෙන කැල්සියම් සහ අනිකුත් කන්ජ ලවණ එකතු වෙලා ස්පාටික බවට පත් වෙනවා. අන්න ඒවට තමයි අපි වකුගඩුවල ගල් කියලා කියන්නේ. මොනවද මේ රෝග ලක්ෂණ? ඔයාටත් මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යෙන් වකුගඩුවල ගල් වෙන්න පුළුවන්. කොන්දේ පැත්තක හෝ උදරයේ පහළ ප්‍රදේශයේ දැඩි වේදනාව, මුත්‍ර කිරීමේදී ඇතිවන දැවිල්ල, මුත්‍රවල වර්ණය වෙනස් වීම, සමහර විට රතු පැහැයට හුරු වීම, නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම. අක්කපාන පානය නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා බලමු. දැන් අපි බලමු මේ සඳහා අක්කපාන භාවිතා කරන්නේ කොහොමද කියලා. මුලින්ම හොඳින් වැඩුණු අක්කපාන පත්‍ර 4ක් හෝ 5ක් නෙලාගෙන පිරිසුදුව සෝද ගන්න. මේ කොළ ටික කුඩාවට කපා ගන්න. දැන් භාජනයකට වතුර කෝප්ප 2ක් දාලා ඒකට මේ අක්කපාන කොළ ටික එකතු කරන්න. වතුර කෝප්ප 2ක් එක් කෝප්පයක් වනතුරු මදගින්නේ හොඳින් තම්බා ගන්න. භාවිතා කරන පිළිවෙල. මෙන්න මේ විදියට තම්බාගත්ත පානය නිවෙන්න ඇරලා පෙරා ගන්න. මේ දිනකට දෙවරක් උදේ හවස හිස් බඩ පානය කිරීම වඩා සුදුසුයි. සතියක් පමණ මේ දිගටම කිරීමෙන් වකුගඩුවල තිබෙන ගල් දිය වෙලා මුත්‍ර මාර්ගයෙන් ඉවත් වෙනවා. මතක තියාගන්න මේ ප්‍රතිකාරය කරන කාලය තුල සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් වතුර පානය කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ වටිනා බෙහෙත් තවත් දැනගන්න අපේ ඊසි ලේසි channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් bell icon එකත් all දාලා තියාගන්න. ඊසි ලේසි ජීවිතේට ලේසි පාඩමක්.